21 වෙනි ගාන බලය ධන 2යි ඩයොප්ටර් වන උපැස්යුලමක් පැලඳී සිටින පුද්ගලයෙකුට පොතක් පැහැදිලිව කියවීමට නම් ඇසේ සිට අවම වශයෙන් 40 සෙන්ටිමීටර දුරකින්වත් පොත තබා ගත යුතුය. ඔහු ඇසේ සිට සෙන්ටිමීටර 25ක් දුරින් පිහිටි වස්තුවක් පැහැදිලිව දැකීමට පැළඳිය යුතු කාචයේ බලය. ආරයි. ඒ කියන්නේ මෙන්න මෙයා උපැස්යුලක් පළඳිනවලු. එතකොට හරියට මෙයාට පේන්නේ සෙන්ටිමීටර 40ක දුරක්ලු. උපස්යුල පළඳිද්දි සෙන්ටිමීටර 40ක දුරක්ලු පේන්නේ. මේ කාචයේ බලය මට දීලා තියෙනවා. 2D. හරිද? හරි. එතකොට අපි මෙහෙම කරමු. දැන් ඔය කාචේ බලය දීලා තියෙනවා කියලා කියන්නේ මේ කාචේ මට නාභිදුර හොයාගන්න පුළුවන් නේ. නාභිදුර හොයාගන්න පුළුවන්. එතකොට අන්තිමට මේ ඇහැට මේ සෙන්ටිමීටර 40ක් ඈතින් තියෙන වස්තුව පේනවා කියලා නේද ඔය කියන්නේ? අවම වශයෙන් ඇසේ සිට සෙන්ටිමීටර 40ක දුරකින්වත් පොත තිබ්බහම ඒක පේනවලු. එහෙනම් මෙයා 40ක් දුරින් තියෙන මේ වස්තුවේ ප්‍රතිබිම්බය තව කොහෙන් හරි හදලා දෙනවා ඇති. මම කියන්නම් මෙතනින් හදලා දෙනවා කියලා. රයිට් හරි. ඒ කියන්නේ මේ දෝෂ සහිත ඇහැට මේක ළඟ පේන්නේ නැති ඇහැක් නේද? ළඟ පේන්නේ නැති ඇහැක්. ඒ කියන්නේ දුර දෘෂ්ටිකත්වය. දුර දෘෂ්ටිකත්වය. ඒ කියන්නේ මෙයා පළඳිනවා ඇත්තේ උත්තල කාච කොහොමද ධන බලයක්නේ තියෙන්නේ. උත්තල කාච තමයි පළඳලා තියෙන්නේ. රයිට්. එතකොට මේ දෝෂ සහිත ඇහැට දැන් සාමාන්‍යයෙන් වෙන්න ඕනේ මෙයා මේක පේනවා කියලා කියන්නේ මේ කාචය 40ක් ඉස්සරහින් කාචය කියන්නේ මේ උපැස්වල 40ක් ඉස්සරහින් උපැස්වලට 40ක් ඉස්සරහින් පොතක් තිබ්බහම ඒ පොතේ ප්‍රතිබිම්බේ උපැස්වල විසින් මෙච්චර දුරින් හදලා දෙන්න ඕනේ. කොච්චර දුරින්ද? මේ ඇහැට පේන සීමාවෙන් හදලා දෙන්න ඕනේ. එහෙනම් මෙන්න දෝෂ සහිත ඇහැට පේන දුර. දෝෂ සහිත ඇසට පෙනෙන දුර. ඔන්න දෝෂ සහිත ඇසට පේන දුර. හරිද? එහෙනම් අපි මෙහෙම කරමු. දැන් අපිට කියන්නේ මෙහෙම එකක්. ඒ 40ක් ඈති නෙමෙයි 25ක් ළඟින් තිබ්බහම මේක පැහැදිලිව පේන්න නම් දෙවැනි අවස්ථාවේ කියන්නේ ඇහැට ඉස්සරහෙන් සෙන්ටිමීටර් 25ක් ඈතින් වස්තුවක් තිබ්බහම පේන්න නම් පළඳින්න ඕනේ කාචයේ බලය. මෙන්න මේ කාචයේ බලය තමයි අහන්නේ. හැබැයි ඉතින් මෙහෙමයි. දැන් දෝෂ සහිත ඇහැට පේන්නේ මෙතන නම් මේ කාචයෙන් කරන්න ඕනේ 25ක දුරින් පිහිටි වස්තුවක ප්‍රතිබිම්බය අර V දුරින් හදලා දෙන්න ඕනේ. අර දුරින්ම හදලා දෙන්න ඕනේ. නැත්තම් ඔය ඇහැට පේන්නේ නැහැ. හරිද? රයිට්. අපි මෙහෙම කරමු. මේ වෙලාවේ කාච සූත්‍රය දැම්මොත් 1 යට v ඍණ 1 යට u සමානයි 1 යට f. අවස්ථා දෙකේම අවස්ථා දෙකේම මේ කාචයයි කාචයට ඉදිරියෙන් එකම දුරින් තමයි ප්‍රතිබිම්බය හදලා දෙන්න ඕනේ. v සමානයි. මම ලකුණු සම්මුතියක් දැම්මොත් නේද? v ධන u ධන මේක ඍණ. ලකුණුත් දැම්මොත් මේක අරහෙට ගෙනියන්න 1 යට v සමානයි 1 යට u ඍණ 1 යට f. එහෙනම් අවස්ථා දෙකේම v සමාන නිසා හරිද? අවස්ථා දෙකේම v සමාන නිසා එම නිසා මට කියන්න පුළුවන් 1 යට u ඍණ 1 යට f පළවෙනි අවස්ථාවට අදාළවත් 1 යට u ඍණ 1 යට f දෙවෙනි අවස්ථාවට අදාළවත් දෙක සමාන වෙන්න ඕනේ. මොකද අවස්ථා දෙකේම v සමානයි. ඒ නිසා 1 යට v අවස්ථා දෙකේම සමානයි. පළවෙනි අවස්ථාවේ වස්තුව තියලා තියෙන්නේ 40ක් ඈතින්. ඒ අවස්ථාවේ කාචයේ බලය 2යි
2යි කියලා කිව්වට ඒක ඩයොප්ටර්නේ. මේක දාලා තියෙන්නේ සෙන්ටිමීටර වලින්. ඩයොප්ටර් කියන්නේ මීටරයට එක සෙන්ටිමීටරයට කරන්න 100ෙන් බෙදන්න. හරි. මේ ආවේ සෙන්ටිමීටරයට වලින් මේක දාලා තියෙන්නේ සෙන්ටිමීටර වල. දෙවෙනි අවස්ථාවේ 25ක් ඇතින් තියලා තියෙන්නේ. ඒ වෙලාවේ අපි බලමු. අපි මෙහෙම කරමුද? මේක සෙන්ටිමීටරයට නොකර නෑ කමන්නේ. පැටලෙලි. හරි කොහොමද තියෙන්නේ? හරි. එහෙමත් ටිකක් සුළු කරලා ගමු බලන්න. හරි. 400 තමයි පොදු හරය. මේක උඩයි 8යි 10න් ගුණ කරන්න ඕනේ. 10යි මේක උඩයි 8යි 4න් ගුණ කරන්න ඕනේ. එතකොට 8යි 10න් 8ක් ගියපුවාම 2යි. අර 25 මෙහාට ගන්න. එතකොට ඍණ 25ක් වෙනවා. ඍණ 1යි එතකොට එනවා අපිට නේද? 1ට 200යි මේක උඩයි 8යි 8න් ගුණ කරන්න. උඩයි 8යි 8න් ගුණ කරපුවාම එකකින් 8ක් ගියපුවාම ඍණ 7 බෙදීම 200යි. අපිට ඕනේ මෙතන f ගේ අපි ලකුණු දන්නවා. ඒ කියන්නේ f ගේ අගය තමයි ඕනේ. ඒ කියන්නේ ඍණයි ඍණයි ධන f ගේ අගය අපිට එනවා ඔන්න උත්තල කාචයක්. මේක උත්තල කාචයක් කියලා අපි දන්නවා. උත්තල කාචයක් කියලා දන්න හින්දා තමයි ඍණ දැම්මේ. හැමතැනම උත්තල කාච පාවිච්චි කරනවා කියලා දන්න හින්දා තමයි ඍණ දැම්මේ. එහෙමොත් මට එනවා නාභිදුර 7 බෙදීම 200යි. එම නිසා බලය ඍණ 1ට f නාභිදුර මට ආවා ඍණ 1ට 200ක්. ඒ ආවේ සෙන්ටිමීටරයට ඍණයි ඍණයි ධන වෙනවා. ඒ කියලා කියන්නේ සෙන්ටිමීටරයට හරියන්නේ ඒක මීටරයට කරන්න 100ෙන් ගුණ කරන්න. සෙන්ටිමීටරයට මීටරයට කරන්න 100ෙන් ගුණ කරන්න ඕනේ. මෙන්න එනවා 3.5යි. උත්තල කාචයක් වෙන්න ඕනේ. ඒ නිසා ධන බලයක් තියෙන්නේ. එතකොට මෙතන ඔයාට ලකුණු ආදේශ කරලා දැම්මේ නැත්තම් නිකන් හිතන්නකෝ මෙයාට කාටද කාචයට අපි ලකුණු ආදේශ කරේ නැත්තම් එහෙම වුණොත් එහෙම අපිට හරියට ලකුණත් එක්කම එනවා. හැබැයි එතකොට අගයන් ආදේශ කරද්දී ලකුණත් එක්ක ආදේශ කරන්න ඕනේ. දැන් අපි ලකුණු දාලානේ තියෙන්නේ. ලකුණ දාලා තියෙන්නේ. එතකොට අපිට ධනාගයක් එන්නේ. ධනාගයක් එන්න හේතුව තමයි අපි දන්නවා මේක උත්තල කාචයක්. හරිද? අපි දන්නවා මේක උත්තල කාචයක්. මට ආවේ එතකොට මෙතන දැන් මෙතන එන්නේ මේ ඍණයි ඍණයි කැපිලා යනවා නේද? 1යට f සමානයි 7 බෙදීම 200යි කියලා. ඒ කියන්නේ ධන අගයක් එන්න හේතුව තමයි අපි දැනගෙන හිටියේ මේක උත්තල කාචයක් කියලා. ඒ උත්තල කාචයේ අගේ නාභිදුරේ විශාලත්වය තමයි මේ ආවේ. හරිද? එතකොට ඇත්තටම මෙයාගේ f අගය ලකුණත් එක්කම ආවනම් ඍණ 1යට 200ක් එන්න ඕනේ. ඉතින් ඒ ඍණ එකත් එක්ක මෙතෙන්ට ආදේශ කරපුවාම තමයි ධන බලයක් එන්නේ. හරිද? ආයි. උත්තල කාචයක ධන බලයක් එන්නේ. හරි කීවෙනි උත්තරේද? තුන්වෙනි උත්තරේ.